Yo පැටි කොහෙන් මොකක් කරන්ද? ඔයා රැයට ගෙදර යන්න එපා. අද ඉන්නේ හොඳේ. මුත මුකුත් තේන්නේ නැහැ. පොට්ටෙන්නේ. ඒයි ඇයි? මට තේ එකක් හදලා ගේන්න ඕන. හරි ගේන්න. සීනි තේකොළ මුකුත් නැහැ ගෙදර ඉතින්. කහට එකක් ගේන්න. පිටි ඉවරයි. මේ පොට්ටයත් එක්ක පවුල් කාලා ඔයාට වැඩකුත් නැහැ උට වැඩකුත් නැහැ. මේ යකයිනු ඉඩ කඩන් දීපල ඔක්කොම ඔයාගේ නම් ලියා ගන්න පුළුවන්. ඔයා හිතන තරම් ලේසි නෑනේ. මූත් එක්ක S2 පේන්නේ නැති උනාට පට්ට ආඳමු. ඒක මම බලා ගන්නම්කෝ. ඔයාට තියෙන්නේ මං ගෙනත් දෙන ඩොකියුමන්ට් එකේ අරුවට කියලා අසල ගහගන්න විතරයි. ඒයි මට බඩගිනි. කන්න මොනවද තියෙන්නේ? මොකද ගෙදරට හම්බ කරලා ගේනවා කියලා පරිපොයි බතුයි විතරයි අර තියෙන්නේ. එන්න මේ කනවා. මේ මගේ පත් විඥාන නේද? ඔව්. මේ තියන්නෝ. අද අම්මා හරි මල්ලි හරි මෙහා ආවද? පිස්සුද ඔයාට? මට හරි අමුත්තක් දැන්නොයි. අනේ ඔයාගේ මනස්ගාත. ඔයාට දැනෙච්ච දේවල් කවද්ද ඉතින් හරි ගියේ? මේ මම අද අපි දෙන්නට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් දැම්මා. ඔව්. මෙන්න මෙතන පොඩි සයින් එකක් දාලා ඔයාගේ අස්සන දාන්න. මොනවද මිනිස්සු බලන් ඉන්නේ? බඩ දෙන්න නැතුව මෙන්න මේක අස්සම් කරනවාකෝ. අස්සම් කරනවාකෝ. ඉක්මනට. මොකක්? ඔයාගේ ඇස් දෙක පේනවද? ඒකේ තිබ්බේ කේනින් ලික්විඩ් එකක් නෙමෙයි. ඒකේ තිබ්බේ වතුර. මම මේ දේ කරේ හිතලමයි. මට ඇත්තටම ඕනුනේ හැමදේම තියෙන කාලේ වගේම මට ඇත්තටම නැති වුණ දවසකත් ඔයා හැමදාම මගේ ළඟ ඉන්නවද කියලා බලා ගන්න එක විතරයි. ඔයා මෙයත් එක්කම ඉන්න. මට අය ඔයා එපා. සචින්, ඔයා මට පොරොන්දු වෙච්ච විදිහට මාව බලා ගන්නව නේද? ඔයා ඉන්න රටට මාව එක්ක යනව නේද? ඔයා කිව්වනේ ලබන මාසේ වීසා දානවා කියලා. පිස්සුදෝයි බැදපු ගෑණික කරගන්න මට පිස්සු වගේ පේනවද? මම මේ ලංකාවට වැකේෂන් එකක් ආවේ. ලබන සුමානේ මං යනවා UK. අනේ සුපුන් අහන්නකෝ අපි හැමදේම අමතක කරලා ආයි මුලින් ඉඳන් පටන් ගමු හැමදේම. අනේ මට සමාව වෙන්න. මම හැමදාම අත්හැරලා ඉවරයි. මට එපා ඔයා යන්න. කොළ කෙලෙස පුදුල සඳ මඩල දුටුන